ඕගොල්ලෝ දැකලා තියෙනවා දවසින් කෝටිපති වෙච්ච මිනිස්සු. ඔයාත් කැමතිද එහෙම වෙන්න? අත නිල් ගලක් හම්බෙයි කියලා කල්පනා කර කර ඉන්නේ. හැබැයි මොලෙන් ගෙහෙම ගන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ගෙවුඩ දැනුම තියෙන කට්ටිය. ඉතින් ගෙවුඩ කියන්නේ මොනවද? මැණික් නිර්මාණය වෙනකොට උෂ්ණත්වය අසමතුලිත වුණාම වොරන්ඩම් කුලේ මැණික් වල ග්ලාස් බොඩි ගතිය නැතුව නිර්මාණය වෙනවා. ඉතින් මේවට කියන්නේ ගෙවුඩ. හැබැයි මේවා තාප පිළියම් කරලා නිල් මැණික් තත්ත්වෙනම ගන්න පුළුවන්. උරුමුෂ්ටියේ හොඳම උදාහරණයක් මට ගෙවුඩ වලින් කියන්න පුළුවන්. ඉස්සර දශක කිහිපයකට ඉස්සරලා ලංකාවේ මිනිස්සු මේක දැකගෙන ඉඳලා නැහැ. හැබැයි ඉතින් තායිලන්තේ කට්ටිය පැල් බැදගෙන රත්නපුරේ හිටියා. ඒ අපිට තියෙන ආදරේටද? ඒගොල්ලෝ ඒ කාලේ ගෝණි ගණන් තමයි ගෙවුඩ අරන් ගිහිල්ලා තියෙන්නේ. මොකද ගෙවුඩ කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. ඒව විසික් කරනවා. හැබැයි ඒගොල්ලෝ දැනන් හිටියා හීට් ට්‍රීට්මන්ට් වලින් මේවා ආයි යථා තත්ත්වයට ගන්න පුළුවන් කියලා. අනික හීට් ගලකුයි නැචරල් ගලකුයි කියලා මිලේ ලොකුම වෙනසක් නැහැ. උදාහරණයක් විදියට හීට් ගලක් ලක්ෂ 10කට විකිනනකොට නැචරල් ගල ලක්ෂ 15ක් වෙයි. අනික නැචරල් ගල් හරිම දුර්ලභයි. පොළවෙන් ගන්න දුර්ලභකම වැඩි වෙනවා. ඉතින් කොහොමද තාප පිරියම් කරලා නිල් කැට, පුෂ්ප රාග, රතු කැට විදියට ගෙවුඩ හදාගන්නේ? කට්ටිය කිල්ලීමට මම මැණික් බිස්නස් එකෙත් A to Z කෝස් එකක් ඩෙවලොප් කරා. මම ඉස්කෝලේ සුපිරි වැඩක් නෙමෙයි. මම මැණික් සබ්ජෙක්ට් එකට ආස හින්දා මම මාර ඉක්මනට ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත ට්‍රික්ස් ටික ඕගොල්ලන්ට මම කෝස් එකේ දෙනවා. ඒකේ වෙන කෝස් වලට වඩා ගොඩක් දේවල් මම උගන්වනවා. උදාහරණයක් විදියට කම්පියුටරයිස් ජුවලරි ඩිසයින්. ගොඩක් මැණික් බිස්නස් කරන කට්ටිය හිර වෙලා ඉන්නේ මාකටිං දන්නේ නැතුව. මම මේ කෝස් එකේ ජිම් මාකටිං කරන හැටිත් කියලා දෙනවා. ඕගොල්ලන්ට ගොඩක් සුළු මුදලට මේ දවස්වල කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. දැන් අපි WhatsApp නම්බරෙන් කන්ටැක්ට් කරගන්න.